සුබම සුබ දවසක්. සෝල්ලයිට් සිස්ටම් එකේ එකේ නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මිනිසුන්ට අමරණීය විය හැකිද? කියන්න තියෙන්නේ දැනට නම් නැහැ කියලා. නමුත් විද්‍යාඥයන් වයසට යෑම මන්දගාමී කරන්න, ජීවිත කාලය දිගු කරන්න දැඩි ලෙස පර්යේෂණ කරනවා. මිනිස්සු මැරෙන්නේ අපේ ශරීරයේ තියෙන සෛල කාලයත් සමග හානි වෙනකොට. ඒකට DNA දෝෂ එකතු වෙනවා, අවයව දුර්වල වෙනවා, රෝග ඇති වෙනවා. ඒ නිසා වයසට යෑම නවත්තන්න අමාරුයි. නමුත් අනාගතයේදී සිදුවිය හැකි දේවල් පිළිබඳව විද්‍යාඥයන් සොයන ක්ෂේත්‍ර කිහිපයක් තියෙනවා. ස්ටෙම් සෙල් තෙරපි, ආටිෆිෂල් ඕගන්ස්, නැනෝ ටෙක්නොලොජි, මයින්ඩ් අප්ලෝඩින් ඒවා අතරින් කිහිපයක්. මයින්ඩ් අප්ලෝඩින් මිනිස් මනස පරිගණකයට මාරු කිරීමේ අදහස. නමුත් මේවා තාම පර්යේෂණ මට්ටමේ. නමුත් අපි කල්පනා කරලා බලන්න අමරණීය වුණොත් මොනවද වෙන ගැටලු කියලා. මිනිසුන් කිසිදා මැරෙන්නේ නැත්තම් ජනගහනය අධික ලෙස වැඩි වෙනවා. සම්පත් හිඟ වෙනවා. සමාජ ව්‍යවහාර වෙනස් වෙනවා. අන්නේ කරුණේ සාමරණීයත්වය විද්‍යාත්මක ගැටලුවක් පමණක් නෙවෙයි සමාජමය ගැටලුවක් වෙනවා. ඔබට අවුරුදු 500ක් ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන්න. එහෙම නැත්නම් සදාකාලිකවම ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන්න. ඔබ හිතන විදිහට මිනිස් වර්ගයාගේ ලොකුම ජයග්‍රහණයක්ද එහෙම නැත්නම් ලොකුම ව්‍යසනයක්ද? මිනිසුන්ට අමරණීය විය හැකිද? දැනට නම් පිළිතුර නැහැ කියන එක. නමුත් විද්‍යාඥයන් වයසට යාම මන්දගාමී කරන තාක්ෂණයක් සොයමින් සිටිනවා. සමහර විශ්වාස කරන්නේ අනාගතයේදී මිනිස් අවයව කෘත්‍රිමව නිර්මාණය කළ හැකි බව. තවත් සමහරු කියන්නේ මිනිස් මනස පරිගණකයකට මාරු කළ හැකි බව. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. අපි කිසිදා මැරෙන්නේ නැත්නම් ලෝකයට මොකද වෙන්නේ? ඔබ අමරණීය වීමට කැමතිද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපගේ මේ වෙනස් වැඩසටහන බලන්න අපගේ සෝල්ලයිට් විස්ඩම් LK YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් අදට සමු ගන්නවා. සුබ දවසක්.